අද දවසට ටියාන් සෆාරි මෙතනින් නවතිනවා. ආයෙමත් ලස්සන තැනකින් අපි හම්බ වෙනවා. ඔන්න කිතුල්ගල ගානේ පල්ලේ තියෙන ලස්සන ගම මේ තියෙන ලස්සන ගම. දැන් අපිට යන්න තියෙනවා මෙන්න මේ වගේ ලස්සන පාරකින්. එච්චර දියුණු පාරවල් නැති වුණත් අර සබාදහම අතින් පරිපූර්ණයි. හැමදේම තියෙනවා ගස් කොළන් ඊයැලි. ඉතින් නාගරීකරණය කියන එක උපරිමයටම ආවේ නැති වුණත් මේ වගේ ගම්වල අර සබාදහමත් එක්ක බැඳිච්ච බොහොම ලස්සන ජීවිතයක් තියෙනවා. ඉතින් නගරපොතු මිනිස්සුන්ට මේවා ටිකක් හුරු නැහැ. නමුත් ඉතින් මෙන්න මේ විදිහට කන්ද පල්ලමට බහිනවා. මේ පේනවනේ වටේම කැලෑව තියෙන්නේ. ඉතින් සබාදහමත් එක්ක බැඳෙන ලස්සන ජීවිත තමයි මෙහි ගොඩක් තියෙන්නේ. ඉස්සරහ තියෙන ලස්සන වෙල්ලේ අය අපිට බලන්න පුළුවන් තාත් ටිකකින්. ඉතින් අපේ වත්තපැත්තට තමයි අපි යන්නේ. බලමු මෙහෙත් තියෙනවා ලස්සන වෙල්. ඉතින් මේ පැත්තටත් තියෙනවා ලස්සන වෙලක්. මම පෙන්නන්නම් ඕගොල්ලන්ට. මේ තියෙන්නේ හරිම ලස්සන. මම ෆෝන් එක අනිත් පැත්ත හරවලා පෙන්නන්නම් ඕගොල්ලන්ට. මේ තියෙන්නේ අර උඩහ තියෙනවා ලොකු කන්දක්. ඔය කන්ද මේ ගම වටේටම තියෙන ඔය කන්ද. ඉතින් මෙතන ලස්සන වෙලක් තියෙනවා. ඉතින් මේ ක්‍රමයට තමයි මේ පැතිවල වගා කටයුතු සිද්ධ වෙන්නේ. පහුගිය වැස්සෙන් ලොකු හානියක් සිද්ධ වෙලා නැහැ මේ පැත්තට. මොකද කඳුකර පළාත් නිසා අතන අර වෙල කෙරෝලෙන් තමයි ඇලක් ගලාගෙන යනවා ලස්සනට ඇලක්. ගමේ මිනිස්සු නානවා, රෙදි හොද ගන්නවා. ඉතින් ගොඩක් වැඩ කටයුතු කරගන්න ඇලක්. හරිම වතුරත් හරිම පිරිසිදුයි. අන්නර කන්දෙන් තෑර ඈත පේන කන්දෙන් තමයි ඔය වතුර පල්ලෙහාට එනවා කියන්නේ. බටහරහා ටැංකි ගහලා එහෙම තමයි ගන්නවා කියලා කියන්නේ. ඉතින් නගරපදින්න අයට මේක බලන්න වෙන්නේ නැති නිසා, මේ වගේ ලස්සන ගම් බලන්න වෙන්නේ නැති නිසා තමයි මම වීඩියෝ එකක් අරගෙන එන්න හිතුනේ. ඉතින් අඩුපාඩු තියෙනවා නම් සමා වෙන්න. මේක මේ ලෑස්තිලා කරපු වීඩියෝ උත් නෙවෙයි. මට හිතුණ නිසා මම මේ ගත්තේ. බලන්න ඉතින් මේ වගේ මම ෆෝන් එක අනිත් පැත්තට හරවලා පෙන්නන්නම්. එතකොට ලොකු ප්‍රමාණයක් එකපාර බලා ගන්න පුළුවන් නිසා මේ වගේ ලස්සන කුඹුරාල් තියෙනවා, ලස්සන කැලෑවල් තියෙනවා. ගම වටේටම තියෙන කැලෑව. ඒ වගේ තනින් තන පුංචි ගෙවල් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මම පොඩ්ඩක් zoom කරලා පෙන්නන්න. මේ පුංචි ගෙවල් තියෙනවා. හරි. මිනිස්සු යනවා. ඉතින් හරිම ගම්බදයි. ඉතින් ඒක අඩුපාඩුවක් නෙවෙයි. නාගරීකරණය වෙලා ඉන්න අපිට වඩා මෙයාලා ඇත්තටම සබාදහම් මාතාවට ළඟයි කියලා මම හිතනවා. ඉතින් මේ වගේ ලස්සනට පාරවල් තියෙනවා. ඉතින් පුංචි අඩිපාරක් තමයි තියෙන්නේ. අඩිපාරක් කියන්නේ පළලයි පාර. හැබැයි අර ලස්සනට හදලා නැහැ. මේ වගේ තමයි අපිට කැලේ මැද්දෙන් යන්න තියෙන්නේ අපේ වත්තට. මේ ටිකේ නම් පාර ටිකක් හොඳයි. මේ වටේම තියෙන කැලේ පේනවනේ. පල්ලෙහා තියෙන අර අපි බලපු කුඹුරෙන් තමයි පාර තියෙන්නේ. මේ විදිහට තමයි අපේ ගමන යන්නේ. ඉතින් පේනවනේ මහ විශාල මහෝගනි ගහක් තියෙනවා. හරිම විශාලයි. මේ ෆෝන් එකෙන් පේනවට වඩා ඔයගොල්ලන්ට මේ ගහ විශාලයි. ඉතින් මොන විදිහට තමයි යන්නේ. පේනවනේ ගල් හැමතැනම තියෙන ලොකු ගල්. හරිම නිදහස්. ඉතින් ඔළුවටත් හරිම නිදහසක් දැනෙනවා. මොකද යාන්ත්‍රීකරණය කියන එකෙන් අයින් වෙලා හැම දෙයකින්ම අයින් වෙලා ඉලෙක්ට්‍රොනික තරංග වලින් මනස ව්‍යාකූල වෙන එක නැවතිලා ඇවිල්ලා මේ වගේ ගම්බද ගස් කොළන් මැද්දට වෙලා නිදහසේ පෙනහළු පිරෙන්න හුස්මක් ගන්න එක ඇත්තටම මානසික සහනයක් මම හිතනවා ඒක. ඉතින් මේක දකින්නකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මොන තරම්නම් ලස්සනක් තියෙනවද කියලා. ඉතින් අපි අර බලපු වෙලේ උඩහට ආවා. ඒ උඩහ ඉඳන් පහළ බැලුවාම මෙන්න මේ වගේ පේන්නේ. අර හරිය වගේ තමයි අපි හිටියේ ඉස්සෙල්ලා. ඉතින් දැන් මෙන්න මේ වගේ උඩ ඉඳන් බලපුවාම ඉතින් ඔන්න ඔය වගේ ලස්සන. අර ඈත තියෙන්නෙත් කඳු යායක් ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මාව පෙන්වන්න නෙමෙයි මම උත්සාහ කරන්නේ, මේ සබාදහම පෙන්වන්න තමයි මම උත්සාහ කරන්නේ. මේ වගේ පුංචි දොළ පාරක් ගලාගෙන යනවා ලස්සනට. මේ යන්නේ වෙලයිනේ. දිගටම යනවා ඒක.
ඉතින් මගේ ගලින් ගලට පැනලා ගස් කන්දක් වැටිලා තියෙනවා මෙතන. මේ ඉතින් පුළුවන් තරම් උපරිමයෙන් උත්සාහ කරන්නේ මේක මේ ලෑස්ති වෙලා ආපු ගමනක් වුණ නිසා අවට පරිසරය ඔයගොල්ලන්ට පෙන්වන්න තමයි පුළුවන් තරම් උත්සාහ කරන්නේ. මේ තියෙන්නේ ඉතින් මෙතනුත් අපේ වත්තට යන්න පුළුවන් මේ පාරෙනුත් මේ පේන පොඩි අඩි පාරෙනුත්. එහෙම නැත්නම් මේ තියෙන්නේ අපිට අනිත් පැත්තෙන් යන්න තියෙන පාර. ඉතින් මේ පාරෙන් යන්නේ හොඳයි කියලා හිතනවා ටිකක් පැහැදිලි පාර. ඉතින් කූඩැල්ලෝ ටිකක් ඉන්නවා. සමහර වෙලාවට වැහි ඇල්ල ටිකක් වැඩි වුණොත් කූඩැල්ලෝ එනවා. ඉතින් පැංගිරි තෙල් තියෙනවා. අපි කකුල් වල ගාගෙන තමයි යන්නේ. ඉතින් සමා වෙන්න ඕනේ මේ මාව පෙන්වන්න නැති වුණාට වීඩියෝ එකේ. ඉතින් මගේ හඬ ඕගොල්ලන්ට ඇහෙනවා ඇති. අවට තියෙන දේවල් ගැන විස්තර වෙනවා ඇති. මම හිතනවා ඒක වටිනවා කියලා. ඉතින් මේ වගේ ලස්සන කැලයක් තමයි තියෙන්නේ. අපි බලමු තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවද මෙතන තියෙනවා විශාල ගහක්. මේක ඔයගොල්ලෝ ෆෝන් එකකින් පේනට වඩා ගොඩක් විශාල ගහක්. ඉතින් මේ ගහේ මේ තියෙන්නේ කොට්ටෝරුව හදපු ගෙවල්. මේ තියෙන්නේ කොට්ටෝරුව හදපු ගෙවල්. වෙනවද 1 2 3 4 5 6ක්. ගෙවල් 6ක් හදලා තියෙනවා. මම තව ටිකක් ලං කරලා පෙන්නන්නම්. මේ තියෙන එක. ඉතින් මගේ ෆෝන් එකේ කැමරාව නම් ඉතින් එච්චර ක්වොලිටි නෑ. නමුත් පුළුවන් උපරිම සාධාරණයක් කරනවා ඔයගොල්ලෝ වෙනුවෙන්. ඉතින් මේ තියෙන විශාල ගහ. ඉතින් ඔය වගේ සබාදහමත් එක්ක හරි ලස්සන දේවල් තියෙනවා මේ ගණේපල්ල කියන ගමේ. මගේ මහගෙවල් තමයි අපි පුංචි කාලේ හැදුනේ මෙහි. ඉතින් දිනුවත් එක්ක අපිට සිද්ධ වුණා නාගරීකරණය වෙන්න. නමුත් ඉතින් තාමත් ගමට ආදරේ. ඉතින් අද ඇවිල්ලා ඉන්නවා ගම බලන්න. මේ වගේ පඩිපෙල් තමයි මේ ගල්වැටි. ගොඩක් වෙලාවට මේ වැලි හේදිලා ගිහිල්ලා හැදුණු ගල්වැටි තමයි මේ තියෙන්නේ. සමහරක් වෙලාවට සමහර තැන්වලට අර හේදිලා යන එක නවත්ත ගන්න මිනිස්සු දාපු ගලුත් තියෙනවා. අපි ටිකින් ටික උඩහට යනවා මේ වගේ. මේ වගේ අපි උඩහට යනවා ටික. අපි ආපු ගමන් මග පෙන්වනවා නම් ඔය තියෙන්නේ. අපි ආපු පාර මේ තියෙන වටේටම කැලෑව තියෙන්නේ. මම ෆෝන් එක අනිත් පැත්ත හරවලා පෙන්නන්නම්. මේ තියෙන්නේ වටේටම තියෙන කැලෑව. ඔයගලන්ට පේනවා ඇති. සම්පූර්ණයෙන්ම කැලෑවක් තියෙන්නේ. අපි යන්වම ඉස්සරහට බලන්න ගල්පඩි පෙල් නැගලා මේ වගේ. ඉතින් මේ කැලේ තියෙනවා මේ හරිම ලස්සන ගස් జాතියක්. මේ වගේ මම නමක් නම් දන්නේ නැහැ. හැබැයි හරි ලස්සනයි කොලේ. ඒවා තියෙනවා හැමතැනම තියෙනවා. ඉතින් ලොකු කළු ගල් තියෙනවා මේ වගේ. ඉතින් පෙන්වන්න දේවල් නම් ගොඩක් තියෙනවා. ඉතින් එක වීඩියෝ එකකින් කරගන්නත් අමාරුයි වගේ. පුළුවන් උපරිමයෙන් කරන්න. මේ අර පෙන්නපු මං ගස් జాතිය ඒක තියෙනවා හැමතැනම. මේ තියෙන්නේ මේ අපි එන ගම පාර ලස්සනට කැලෑව මැද්දෙන් තමයි මේ ලස්සන පාර තියෙන්නේ. ඉතින් මේ ඉන්නවා තනින් තන තියෙනවා ගෙවල්. මිනිස්සු ඉන්නවා. මහා ගොඩක් මිනිස්සු නෑ. ඉතින් ටිකක් ඉන්නවා. තවත් පඩි පෙළක් තියෙනවා. අපි නැගලා යන්. ඔය පේනවනේ. ඉතින් මේක කැලෑවක් වුණාට මෙතන ඉද්දි දැනෙනවා මේ ෆෝන් එකකින් පේනවට වඩා නිදහසක් ලස්සනක් මේ කැලෑවේ තියෙනවා. හරි පේන්නේ. අපිට කැලෑව මේ දින අපි ආපු පාර. තව ටිකක් යමු ඉස්සරහට. යමු. මේ තියෙන පඩි පෙළ නැගලා යනවා. අපි දැන් ගියක මිදුලක් උඩින් තමයි යන්න හදන්නේ. ඔව්. ඉතින් මේ අනුන්ගේ මිදුලක් උඩින් යනව නෙවෙයි මේත් අපේම නෑදෑ කෙනෙකු ගියක්. ඉතින් මේ පල්ලෙහාන් තමයි පාර තියෙන්නේ. ඉතින් පාර පේන්නේ නෑ. මං හිතන්නේ කැලේ විතරයි ඕගොල්ලන්ට පේන්නේ. ඒ පාර චුට්ටක් එලිපෙහෙලි වෙලා මදි හින්දා තමයි අපි මේ ගේ ගාවින් යන්නේ. ඉතින් මෙතනින් තියෙන අපේ ගල්පඩි පෙලක් බහැලා යන්න. මේ ඇත්තටම දැන් ඔබ ෆෝන් එකකින් ඔයගොල්ලන්ට පේනකොට
හිතෙනවා ඉතින් මේ මොන කැලයක්ද එහෙම කියලා. නමුත් මෙතන ඉන්නකොට තේරෙනවා මේ වටේ තියෙන සිසිලසයි මේ ඔක්කොම එක මොනතරම් සැහැල්ලුයිද කියලා ජීවිතේ. ඉතින් මෙතනින් තියෙනවා එහෙම ලස්සන පාරක් බහැලා යන්න. මේ පාර තියෙන්නේ ওই පල්ලෙහාන් සද්ද ඕගොල්ලන්ට දැනටම ඇහෙනවද දන්නේ නැහැ. තියෙනවා පුංචි ඇලක්. ඇලක් ගලා යනවා අපි මේ පැත්තෙන් යමු. ඉතින් හරි ලස්සන ඇලක් ගලාගෙන යනවා. ඕක පල්ලෙහාට යනකොට තව නාන්න පුළුවන් ගානට ලොකුවට ලස්සනට හැදිලා තියෙනවා. මේ තමයි ඇලේ ආරම්භය හරිය. අපේ වත්ත දැන් තියෙන ඉස්සරහා. ඉතින් මේ වටේම තියෙන කැලේ ඔයගොල්ලන්ට පේනවා ඇති. හරිම ලස්සනයි. හරිම සැහැල්ලුයි. කුරුල්ලෝ කෑ ගහනවා. ඇත්තටම අපි අර මේ අතන්දරවල අහලා තිබුණා වගේ හරි ලස්සන කැලෑවක් තමයි. මේ කැලෑව මැද්දේ තමයි අපේ වත්ත තියෙන්නේ. මේ බට ලයින් ගිහිල්ලා තියෙනවා. මොකද මේ කන්දෙන් තමයි වතුර එන්නේ. කන්ද මුදුනේ උල්පත්වල එකතු වෙන වතුර ටැංකිය හදලා ඒවැයෙන් බට දාලා තමයි මේ ගමේ අය පාවිච්චි කරන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ බට ලයින් එක. ඒවා ඉතින් ගැලවුණාම පල්ලෙහා ඉඳලා මිනිස්සු එනවා. ඉතින් පැයට එහෙම හුළු වතු පත්තු කරගෙන එනවා බට ලයින් හදන්න. ඉතින් මේ තියෙන ඉස්සරහේ පුංචි ඇල පල්ලෙහාන් තියෙන මහ විශාල ඇල පටන් ගන්න තැන තමයි මේක. මං චුට්ටක් හයියෙන් කතා කරන්නම් මොකද මෙතන ඇලේ සද්දෙත් එක්ක ඇහෙන්නේ නැති වෙයි කියලා හිතලා. ඉතින් මේ පේනවා ඇති ඔයගොල්ලන්ට. මේ ගලාගෙන ඉන්නේ ඇල. ඉතින් හරිම සුන්දරයි. මේ වතුර හරිම සීතලයි. ගලාගෙන යනවා පල්ලෙහාට ලස්සන. හරිම සීතල සහ පිරිසිදු වතුර මේක. මේ කෙලින්ම අපිට මෙහෙම ඇලෙන් අරගෙන බොන්නත් පුළුවන්. ඒ තරමටම වතුරම හරිම පිරිසිදුයි. ඔය විදිහට ලස්සනට පල්ලෙහාට ගලාගෙන යනවා. ඉතින් මම චුට්ටක් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ පල්ලෙහාට ගිහිල්ලා තව ටිකක්. දැන් අපි මේ ඉන්නේ අපේ වත්තේ. මේ ඇලේ මෙහා පැත්තේ තමයි අපේ වත්ත තියෙන්නේ. මේ තියෙන්නේ සම්පූර්ණයෙන් අපේ වත්ත. ඔහම මේ කැලෑවත් එක්ක හරියට පෙන්නන්න අමාරුයි. නැත්තම් මෙතන තියෙනවා අක්කර දෙක තුනක වත්තක්. ඉතින් ගල් ගොඩවල් ස්වභාවිකව හැදිච්ච තමයි ඔක්කොම මේ තියෙන්නේ. ඒ ඇල මාර්ගය ගලාගෙන යන තැන පල්ලෙහා පොඩි පීල්ලක් තිබුණා මතකයි. දැන් නම් තියනවද දන්නේ නැහැ. අපි බලමු තියනවද කියලා. මේ හරින් බහින්නත් අමාරුයි. ඉතින් නාගරීකරණය වෙලා ඉතින් අපිට මම වැටෙන්නත් ගියා. නාගරීකරණය වෙලා ඉන්න අපිට මේ වගේ පළාතකට ආපුවම දැනෙන මානසික නිදහස ඉතින් හරිම වටිනවා. මේ තියෙන්නේ ගලාගෙන යන ඇල කොහොම දිගටම එනවා උඩහින්න. මම ඕගොල්ලන්ට ටිකක් ලං කරලා පෙන්නන්න. ඔය ඉන්නේ ගලාගෙන. මෙතන නාන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඉන මට්ටමට වගේ වතුර තියෙනවා මෙතන මේ පොඩියට පෙවුනට. ඔය විදිහට ගලාගෙන පල්ලෙහාටම යනවා. ඉතින් ඇලට කියන්න නම් අමාරුයි මේ වෙලාවේ. මේ වත්තේ උඩ කොටසේ අපි තේ හිටවල තියෙනවා. මේ තේ පැල වලට සාත්තු කරන්න අපි ඉතින් ඉඳ හිට එනවා. දැන් මොකද දැන් මේ පහුගිය දවස්වල තිබුණ ව්‍යසනයත් එක්ක මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න තමයි අපි ආවේ. මෙතන පුවක් ගස් ටිකක් තියෙනවා. මේ පුවක් ගෙඩි වැහැලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවා ඇති. ඊට කන කෙනෙකුට නම් ඉතින් හොඳයි. හැමතැනම තියෙනවා. පුවක් ගෙඩි තවත් ගෙඩියක් තියෙනවා. ඇත්තටම පුවක් විතරක් නෙමෙයි මෙහි වත්තේ තියෙනවා පළතුරු ಜಾති ගොඩක්. පිනිජම්බු තියෙනවා, මැංගුස් තියෙනවා, කොකෝ තියෙනවා. එතකොට ජම්බෝල තියෙනවා. මේ වගේ මේ ගොඩක් දේවල් තියෙනවා මේ වත්තේ. ඉතින් කාලෙන් කාලට ඒ වාරවල් වලට මේ පළ දරනකොට අපි ඉතින් එනවා කඩන්න. මේ ගම සහ මේ වත්ත මෙන්න නරමුණින් තමයි මේ වීඩියෝ එක කරන්නේ. සහ නාගරීකරණය වෙලා ඉන්න අයට ගම්බද ජීවිතය සහ මේ ගම ඇතුලේ මොනතරම් ලස්සන දේවල් තියෙනවද කියන එක පෙන්වන්න පුංචි උත්සාහයක් ගන්න මේ. ඒකයි මේ වීඩියෝ එකේ මාව පෙන්වන්නට වඩා ඔයගොල්ලන්ට මේ
අවට පරිසරය මම පෙන්වන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ පොඩ්ඩක් උඩහට යනවා අපි දැන් වත්තේ. මේ තියෙන්නේ අපේ වත්ත. ඉතින් අර අපි මම පෙන්නපු ඇල තමයි මේ ගලාගෙන එන්නේ ලස්සනට මේ. ඉතින් මේ ඇල මේ ලස්සනට ගලාගෙන එනවා. ඉතින් මේ තියෙන්නේ දැනට අපි හිටවල තියෙන තේවගාව. ඉතින් තාම පැලවදී තමයි තියෙන්නේ. මම ෆෝන් එක අනිත් පැත්ත හරවලා පෙන්නන්නම්. තාම පැලවදී තමයි තියෙන්නේ. ඉතින් මේ ඒ විදිහට මේ සම්පූර්ණ වත්තක් තියෙනවා මෙතන. ඉතින් ගස් කොළන් එක තමයි තියෙන්නේ හැමදේම. ගස් කොළන් තමයි හැමතැනම තියෙන්නේ. අපි චුට්ටක් උඩහට යන්. ඔයගලන්ට තියෙනවා ලස්සන ගලක් පෙන්වන්න. බලමු ගිහිල්ලා ඒක. වත්තේ මේ උඩහ පැත්තට පොඩ්ඩක් අපි යන්නේ දැන්. මේ වත්ත මැද්දෙන් පොඩි ඇල පාරක් ගලාගෙන යනවා. මේ ඇල පාර හරවන්න ඕන අර අපි ඉස්සෙල්ලා බලපු වලටම මේ මොකද නැත්තම් වත්ත මැද්ද හේදිලා යනවා. ඒ පෙළ දානවා නම් අනිවාර්යයෙන්ම මේ ඇල හරවන්න ඕනේ. චුට්ටක් එරෙනවා මේ හැරියේ. මේ පැත්තෙන් ගලාගෙන යනවා වතුර පාර. යන් ඉස්සරහට බලන්න. වතුර පාර හරවන්න පුළුවන්ද බලන්න. මේ ඕගොල්ලන්ට පේනවාද හරිම හේවණයි. හරිම සීතලයි මේ හැරිය. ඇලත් එක්ක ආවට පරිසරයත් සීතල වෙලා තියෙන්නේ. මේ වතුර පාර මේ පැත්තෙන් තමයි එන්නේ. උඩහින් ඉඳන් බලුවම වත්ත පේන්නේ මේ විදිහට හරි පැහැදිලි දැක්මක් ගන්න අමාරුයි. මොකද ගස් කොළන් තියෙන හැමතැනම. නමුත් හරි ලස්සනට ඉතින් නම් බැලුවම පේනවා ආවට හරිම සීතලයි. මේ තනින් තන පුංචි නිකන් ඉන්න පුළුවන් තැන් වගේ ගෙවල් වගේ ගස්යට හැදිලා තියෙනවා. මේ තියෙන්නේ ඇලේ තව උඩහ කොටස. අපි බලමු මේ වතුර පාර ඉන්නේ කොහෙන්ද කියලා. ඇලට ගිහින් එහෙම උඩහට ගිහිල්ලා ඇනෙන මේ ගස්වල කටු හරි විසයි අනුනහම යන්නත් හරි අමාරුයි. අපි බලමු හිමීට ගිහිල්ලා උඩහ පැත්තට. සිරප්පු දාන ටිකක් ඇවිදින්න අමාරුයි. සිරප්පු දෙක ගලවලා සමෝපි මේ හරි පිට්ටනිය වගේ තියෙනවා. හැබැයි මේ හැම තැනකම වතුර ගලනවා. ඔයගොල්ලන්ට පේනවද මෙතන තියෙන විශාල ගලක් නේ? සාමාන්‍යයෙන් අඩි 10ක් විතර උස ගලක්. ගොඩක් අය කියනවා මේ ගල ඇතුලෙන් පිරිත් කියනවා ඇහෙනවා. පුංචි පඩි පෙලක් වගේ තියෙනවා. ඉතින් මට අපිට නම් තාම හොයාගන්න ලැබිලා නැහැ. හැබැයි එහෙම තියෙනවා කියලා කියනවා. සහ මේ ගල ඇතුලේ මේ රත්තරන් පොත් මන්ත්‍ර පොතක්, එතකොට රත්තරන් කඩුවක් වගේ දේවල් තියෙනවා කියලා කියනවා. ඒක මේ ඇත්ත නැත්ත අපි තාම එහෙම හොයලා බලලා නැහැ. මේ ගල ඇතුලේ තමයි තියෙනවා කියන්නේ. මේක බොරුවක් නෙමෙයි. මේක අර පැරණි මිනිසුන්ගේ කතා. ඉතින් අපි ඉතල ලොකුට හිතලා නැහැ. නමුත් එහෙම කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ ගල මේ ඇලපාර ඉතින් මේ කම්බියටක් තියෙනවා. ඉතින් ඒ ගල පිටිපස්සෙන් තමයි වතුර එන්නේ. මොකලන්න කියනවා ඉතින් මේ ඇලපාර කොම්ම දිගට ගලාගෙන යනවා පල්ලෙහාට. ඒ විදිහට වගේ පුංචි දියැලිත් නිර්මාණය වෙලා තියෙනවා. මේ ඕගලන්ට පේනවා ඉතින් හරිම ලස්සනයි.
ඉන්ජි දියල් නිර්මාණය වෙලා තියෙනවා මේ ඇලේ. ඉතින් මේ අපි දැන් මේ ඇලේ තිබු ඇලෙන් අපේ වත්ත පැත්තට ආපු වතුර පාරක් නැවැත්තුවා. මොකද වත්ත හොදාගෙන යන නිසා මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතින් හරිම සිසිලසයි මේ වගේ තැන්. බලන්න හරිම ලස්සනයි මේ ඇලක් ගලාගෙන යන්නේ. ඉතින් අතන තමයි අපි හැදුවේ. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති. මේ වේල්ල මෙතන ගල් දාලා වත්ත පැත්තට යන වතුර පාර කෙලින් හැරෙව්වා. වැඩේ සාර්ථකයි. හැමතැනම තියෙන කැලෑව මේ වගේ ලස්සන ගල් තියෙනවා. පුංචි පුංචි වතුර පාර වල ගලාගෙන එනවා. මේ කොහොමද තේරෙන්නේ ඇති. මේක මහ විශාල ඇලක් පල්ලෙහාට යනකොට මේ තියෙන්නේ මේ ආරම්භයේ හරිය. මේ වගේ ලස්සන පරිසරයක ඉන්න ලැබීම මම හිතන්නේ අපේ දෙමව්පියන්ට මේ සිද්ධ වෙන්න ඕන අපි. මොකද නාගරිකරණය වෙච්ච ඉලෙක්ට්‍රොනික ජීවිතයකට හුරු වෙලා ඉන්න අපිට මේ වගේ නිදහස් මනස්කාන්ත පරිසරයකට ඇවිල්ලා එක මොහොතක් හරි හුස්මක් ගන්න ලැබෙන එක මම හිතන්නේ අපේ වාසනාවක්. හරිම වටිනවා. ඉතින් අපි මේ ඇල හැදුවා, ඇල පෑදුවා. මේ තනිකර මේ මෙතන තියෙන මේ කොටස එරෙනවා. ඉතින් ධනිස් භාගයක් විතර එරෙනවා. මඩ තියෙන්නේ මොකද අර වතුර පාර ගලාගෙන ඇවිල්ලා ඒ හරිය ටිකක් බොල් වෙලා තියෙන්නේ. හරිම සුන්දරයි මේ ජීවිතේ, හරිම නිදහස් මේ ජීවිතේ කියලා හිතෙනවා මේ වගේ පැතිවලට ආපුවාම. හැබැයි අපේ මූලික අවශ්‍යතාවන් වලට අපිට ටිකක් දුර යන්න සිද්ධ වෙනවා. මොකද මේ පහසුකම් ටිකක් අඩුයි, නාගරිකරණය අඩු නිසා. හැබැයි නිවාඩුවකට ඒ වගේ දෙයකට විනෝද වෙන්න පොඩි විවේකයක් ගන්න මේ දුවන ජීවිතේ විවේකයක් අරගන්න මේ වගේ තැනක් මම හිතනවා. මේ වගේ ගම් පළාතක් ගණේපල්ල. මම ආයෙමත් කියන්නම් කිතුල්ගලට කිට්ටුව ගණේපල්ල කියන ප්‍රදේශය තමයි මේ. ඉතින් ගණේපල්ලේ හරිම ලස්සනයි. මේ හැම තැනම කඳු තියෙනවා, ගස් කොළන් එක තමයි මේ මිනිස්සු අතරම ජීවත් වෙන්නේ. හරිම ලස්සනයි. බලන්න හැම තැනම තියෙන කැලේ. ඉතින් වාත්ත අද ටිකයි වෙන්න ගන්න හම්බුනේ. තව තියෙනවා බලන જાති නම් ගොඩ අපි. ඉතින් ඒ දැන් කාල වේලාව ටිකක් හවස් වෙලා තියෙන නිසා අපෝ ගෙවල් පැත්තට යන්න හිතුණා. ලස්සන ඇල මේ තියෙන ගලාගෙන යන ලස්සන ඇල අපේ වත්තමායිමෙන් ගලාගෙන යන මේ ඇල බලන්න කොයි තරම් සුන්දරයිද කියලා. පල්ලෙහාට ඔය විදිහට ගලාගෙන යනවා. ඉතින් මේ මෙතන පරිසරයත් ගස් කොළන් වලින් වට වෙච්ච පරිසරයක්. බලන්න වටේම ඕන ගණේ පැත්තට හරවලා මම පෙන්නන්නම්. මේ බලන්න ඇලත් එක්කම මේ ලස්සන පරිසරය මොනතරම්නම් නගරබද කොන්ක්‍රීට් මොනතරම්නම් ආස්වාදයක් තියෙනවද කියලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේ හැමතැනම කලාව මැද්දෙන් ගලාගෙන යන මේ අපේ වත්ත අයිනෙන්ම තමයි මේ වත්ත මායිමෙන්ම තමයි මේ ලස්සන ඇල ගලාගෙන යන්නේ. අද දවසට තියන් සෆාරි මෙතනින් නවතිනවා. ආයෙමත් ලස්සන තැනකින් අපි හම්බ වෙනවා.